හෙල්ලෝ ගයිස් තාත් ලොග් එකකින් තමයි හම්බෙන්නේ. එහෙනම් අද තමයි මේ අවුරුද්දට කරන අන්තිම vlog එක. දැන් තමයි නැගිට්ටේ. දැන් මම යුනිවර්සිටි එකට යන්න හදන්නේ. එහෙනම් අද බලමු අපි මොකක්ද අද vlog එකේ වෙන්නේ කියලා. මම දැන් මුලින්ම වොෂ් දා ගන්න හදන්නේ. මම ගිහලා දැන් වොෂ් දාගෙන ඔයාලව හම්බෙන්න. දැන් මොනවයි කාලා අපි යන් කැම්පස් එකට. මුලින් කෑමක් හදා ගන්න ඕනේ. අපි දැන් ගිහලා කෑම එක හදාගෙන කාලා අපි යන් කැම්පස් එකට. දැන් මගේ කෑම යන්න හදන්නේ. කැම්පස් එකට යන කලින් පොඩි වැඩ වගේක් තියෙනවා. ටිකක් කරගෙන කැම්පස් එකට ගිහලා කැම්පස් එකේදී හම්බෙමු එහෙනම්. හරි අපි ආවා කැම්පස් එකට කට්ටියත් ඉන්නවා. අන්න අපේ බර්ත්ඩේ බෝයි. මේ බර්ත්ඩේ බෝයි මේ ඉන්නේ ආගේ තාත්තා. තව එක්කෙනෙක් ඉන්නේ යාගේ ඉන්න ලොකු තාත්තා. එයා ඒ තව දෙහින් ආවම් බලමු. එකතු කරගන්න වීඩියෝ එකක් එකතු කරගන්න. තව අවුරුද්දක් ඉන්නේ. ඕකේ. මේ අවුරුද්ද ඉවර. තව අවුරුදු මේ හයිකින් ඉතර පරි වැඩ මේ තාත්තට. පොඩි කරා වෙන්නේ. යන්න. ඉතින් ඇත්ත පිටියා. ගයිස් අපි අද කෑම ගන්න යන ගමන් බයිසිකල් යන ගමන් වීල්ලදී එළියට යන්න හදන්නේ. ෆෝන් එක යන්තම් අල්ලන් ඉන්නේ වැටුනොත් ලක්ෂ ගණන් කියලායි. අවුලක් නැහැ. අපි මේ බයික් එක යන ගමන් vlog එකක් කරන පළවෙනි වාර. ඔව් අපි මේ පළවෙනි පාර තමයි බයික් එක යන ගමන් vlog එකක් කරන්න. අපි ඔක්කොම කරේ පයින් යන ගමන් එහෙම නැහැ. දැන් අද කැම්පස් එකේ අපි දෙන්නා මේ යන ගමන් කරන එක පළවෙනි එක හරි විශේෂ vlog එකක් කරන්න බලමු. දැන් ඔයාලා පෙන්නන්න ඉස්සරහා view එක මම පෙන්නන්න. ඔයාලා මාව දැන් බයික් එකේ සයිඩ් මිරර් එකෙන් පේනවා ඇති වීඩියෝ කරනවා. අද ළමයි ඇඩිය නෑ මේ අද රිමාන්ඩ් දවසක්. සම්පූර්ණ පැකට් දෙන රිමාන්ඩ් අපිට දිනනවා. අපි අද පොඩි බෑඩ් එකකට ඉතින් guys අපි දැන් කඩේට යන්න හදන්නේ. අපි දැන් කඩේ හොයාගෙන යන ගමන් බලමු. ඩිලීට් ෆොටෝ එවන්නේ කෝ කඩේ. අපි දැන් කඩේ ෆොටෝ එකක් කරනවා ඩිලීට්ට. ෆොටෝ එක ගත්තා. ෆොටෝ එක ගත්තා. යමු බලමු එක හරියද කියලා. ඩිලීට්ට ගියා. එයා ඩේටා එම ඔන් කරලා නැහැ. ඩේට් ඔන් කරලා නැහැ. කොල්ල ෆොටෝ එවන්න කියලා. බලමු අපි ආසාංශ කරලා. හෙලෝ. මේ බලන්නකෝ කඩේ රයිස් ඇන් කොත්තු කියලා තියෙන්නේ. ගෝල්ඩ් ස්පූන් ෆුඩ් සෙන්ටර් ෆුඩ් කෝර්ට්. හරිනේ? හරියට. හරි guys අපි බත් එක ගත්තා. පිච්චර බත් එක. අපි අර ගොල්ලන්ට කිව්වා මේ උපන් එකේ කියලා. දැන් අපි ඉස්සරහට යන ගමන් ආයෙත් අපි කැම්පස් එකට යන ගමන් හරි අපි බලමු ඇත්තටම යන ගිහිල්ලාද නැත්ද කියලා. තාම නෑ. අපි දැන් බලනවා ගිහිල්ලා තාම ෆැකල්ටි ඇතුළේ යන්න ආවා. ඉතින් view එක Hello, how are you? I am under the water. Please help me. Here too much. ඉතින් වාහනේ ඉතින් පිටිපස්සේ
නැත්නම් ඔෆිස් එක තියෙන මේ පැත්තේ. නැත්නම් ඔෆිස් එක තියෙන්නේ අර පැත්තේ ලැබ් තියෙනවා. තමයි බලමු උඩට ගිහිල්ලා බියතුරට යාළුවනේ අපි හිතුවා හරි කොහොමද අපේ අගනාකි කොහොමද අපේ අගනාකි කොහොමද අපේ අගනාකි හරියටම හරි හරි කියලා. මට පේනවා මහත්තයා සහකාරියක් නැතිව අවුලෙන් ඉන්නවා 35 වෙනකන් විතරයි. හරි අපි දැන් යනවා කන්න කට්ටියත් එක්ක. අපි ඕපන් එක පැත්තට යන ගමන් ඔබ ගිහිල්ලා කාලා බීලා අයිගලව හම්බෙන්න. අද අපි අලුත් වැඩකුත් කරන්න හිතාගෙන ඉන්න. අපි අර ප්‍රොජෙක්ට් එක හදලා ඉවරයි. ප්‍රොජෙක්ට් එක අපි ඒකත් පෙන්නන්නම් ඔයාලට හදලා ඉවර වෙලා. හදලා ප්‍රොජෙක්ට් එකක් ඒක පොඩ්ඩක් ඩිලේ වුණා. දැන් අපි හදලා ඉවරයි. අපි කාලේ වෙරලා අපි කට්ටියට වෙන්න මොකද කාලේ ඉවරලා ඒක අපි කියනව කට්ටියට මොන වගේද කියලා. ඔව් අපි කාලා හම්බෙමු. හරි ගායිස් අපි දැන් කාලා ඉවරයි. දැන් අපි කාලා ඉවරලා යන්නට යන ගමන් දැන් පිටිපස්සේ ගෙනවා බර්ත්ඩේ බෝයි කියලා බර්ත්ඩේ එකක් තියෙනවා. අද පොඩි බ්‍රවුනිස් එකක් කාලා නිකන් මත් වෙලා වගේ ඉන්න ටිකක් කරගෙනවා වගේ. අපි බලමු යාගත්තුනට. අපේ ලක්ෂණ ෆැකල්ටි තියෙනවා. සර්වර් රූම් එකක් තියෙනවා හැබැයි සර්වර්ස් නෑ සර්වර්ස් නෑ. ඒකේ සර්වර්ස් අපිට හදන්න තමයි වෙන්නේ. අපේ ලක්ෂණ මොකද්ද අපේ ස්ටඩි ඒරියා එක ඉන්නේ. දැන් පොඩක් කලියර වෙලා අපේ බර්ත්ඩේ බෝයිට අපි මෙන්න මේක කවන්න හදන්නේ. උඩදියන් කඩන්න. උඩදියන් කඩන්න. ඔය අතපත ගන්න. කඩනවා මේවා. කියමු ඈ. හරි සතුටින් මම. තනියෙන්නේ මේ තනියෙන් නෙවෙයි. එකයි දෙකයි. ඒෂාන් ස්පොන්සර්. Happy birthday to you. Happy birthday dear Kiranjo. Happy birthday to you. හරි guys අපි දැන් කාලා ආවා. දැන් අපි මේ සිස්ටම් එකේ පොඩි අප්ඩේට් එකක් කරන එක කරලා ඔයගලන්ට අපි සිස්ටම් එක පෙන්නන්න. හරි දැන් අපි බලමු අපේ Hari guys, දැන් අපි LMS එක ගොඩක් දුරට ඉවරයි. දැන් අපි ඔයාලට අපේ LMS එක ගැන පොඩි overall විස්තරයක් කරලා මෙතනින් පස්සේ අපි අපේ LMS එක බලමු. හරි guys, අද අපි දැන් අර අපි කතා කරපු අපේ program එක ගැන බලන්න අපි එකකින් බලමු දෙන්නේ කියලා. මොකක්ද rough idea එකක් දුන්නොත් මොකක්ද මේක? හිතේ විදියට. අපි හදපු
ප්‍රෝග්‍රෑම් එක ගැන කියනවා නම් මේක ඇවිල්ලා ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් අපි guys දැම්ම වීඩියෝ එක එඩිට් කරන්නත් පටන් ගත්තා මෙතන ඉඳගෙන. හයි ඔයාලට මේකත් බලන්න පුළුවන්. අලුත් channel එකක් අපේ. ඔයගොල්ලෝ බලලා ඔයගොල්ලන්ගේ අදහස් මොනවද කියලා දෙන්න එන්න. Hi guys, අපි තවත් අලුත් වැඩක් තමයි පටන් ගන්නෙ. අපි ඉතින් මොකද්ද කරන්න යන්නේ ඔයාව කියන්න බෑ. නෑ අපි දැන් කරන්න යන්නේ පොඩි පොඩ්ඩක් hina වෙන්න වෙලාව වීඩියෝ ක්ලිප්ස් එකක් බලවල හිටියා. අපි කොහොම හරි මේවට නැතුව ඉන්න තමයි බලන්නේ. Try not to laugh. ඒ ළඟ පටන් ගමු. try not to laugh ද මං හිතුවේ try to laugh වගේ කියලා. Try not to laugh. හරි guys අපි දැන් යන්න හදන්නේ. දැන් අපි යන්න හදන්නේ. අපි කිරුලගේ බර්ත්ඩේ ට්‍රීට් එකක් දෙන්න ඉවරයි ඒකත් වාස දෙන්න ඕනේ බර්ත්ඩේ ට්‍රීට් එක. දැන් අපි යනවා තේ එකක් එහෙම බීලා. කාලා අපි දැන් යන්න හදන්නේ. අද වැඩ ගොඩක් කරා. vlog එකක් හැදුවා. අලුත් channel එක නම් මොකද්ද කරන්න පටන් ගන්න? තව එකක් පටන් ගන්නවා. ඒක බලමු අපි ඒකත් ඉක්මනට අප්ඩේට් දෙන්න. හරි එහෙනම් අපි යන්නේ තේ එකක් බොන්න නේ කල්හල්. අපි යන දැන් තේ එකක් පී දෙන්න. දැන් කම්පස් එකේ දැන් වෙලාව අපි හවස 5යි. මම කට්ටිය ගෙවල් වල යන වෙලාව. ඊට මේ දවස්වල ඔක්කොම ඔව් ඇත්තටම ලොකේෂන් නිසා. හරි guys මේ ඉන්න අපේ අප්ලයිඩ් එකේ. ඉතින් අප්ලයිඩ් අපි ගහලා යනවා. ලයිට් සෙන්සර්ස් හදලා තියෙන්නේ. මේම ඉන්න අපි දෙන්නත් ඉන්න. ඇතුළ පේන්නේ අපි දෙන්නා විතරයි. අපි දෙන්න විතරයි පේන්නේ. අනිත් උන් ටික වාසයෙන් එනවා. අපි කැම්පස් එකේ ලොග් එකක් කරමු ඊළඟ අවුරුද්දේ. අපි ජනවාරි 1 වෙනිදා ලොග් එකක් කරමු. ලොග් එකක් කරමු. අපි ජනවාරි 1 වෙනිදා ලොග් එකක් කරනවා. ඒකෙන් අපි අනිවාර්යෙන් ඔයාලා එක්ක ආයිත් හම්බෙනවා. ඔව්. එදා සමහර අවුරුද්ද නිසා අපි ගොඩක් ඉවෙන්ට්ස් එනවා තියෙන්න පුළුවන්. අන්න ඒකයි. මේ අවුරුද්දේ වැඩිම ලොග් කරන්න කියලා හිතන ඊළඟ අවුරුද්දේ. සමුදනේ අපි අවුරුද්දේ අන්තිමටම කට්ටිය යනවා. අද තමයි අවුරුද්දේ අන්තිම සමුදා. ආවුනේ අන්තිම දවසේ. මේ අවුරුද්දේ වෙච්ච දේවල් ගැන කිව්වොත් ටිකක් කියන්න. ඊට අවුරුද්දේ මම බදිනවා. ඊට අවුරුද්දේ මම බදිනවා. ඊට අවුරුද්දේ මම බදිනවා. Let me swing. I can go down. Stop. මේ අවුරුද්දේ තා පොඩ්ඩේ සිවුරට වැටෙනවා. කට්ටියක් ඉන්නවා. ඒ නැවතුන සිවුරට වැටෙන්න කියලා පොඩ්ඩක් නැවතුනා මේ අවුරුද්ද අපි ජීවත් වෙන අවුරුද්දමයි. අපි අන්තිමට අවුරුද්දක් තියෙනවා. ඒ චැලෙන්ජස් තමනක් තිබ්බ අවුරුද්ද කැම්පස් එකේ තව කැම්පස් එකේ තව අවුරුද්දක් තියෙනවා. මේ පිටිපස්ස කැම්පස් එකේ මේ කැම්පස් එකේ පිටිපස්ස කැම්පස්. කැන්ටිනෙන් තමයි කන්නේ නේ අවුරුද්ද. දියුණු වන්නේ මේකෙන් තමයි ඉන්නේ. අනිත් කන්නේ ඉන්නේ. අපි ආපු ගමන් ගියේ ආයි එන්නෙත් මේකටම. ආයි එන්නෙත් ඒකටම තමයි. ආතර ඉවර වෙලා. අපි පටන් ගස්සසේ ගිප් කඩේ සහ අද ඉන්න තැන. අද ඉන්න තැන. ඩිෆරන්ස් එක. අවුරුදු සිද්ධිය නම් මෙතනයි. මෙතනක නෙමෙයි. ජර්මල් වල එන්නේ එක බලාවුරුදු වෙන බොඩි එරා අපි ගියා. කරුමල්ලු ගෙදරත් ඊළඟ අවුරුද්දේ හම්බෙමු.
bye bye හරි ගයිස් ඔන්න දැන් ගෙදර ආවා ගෙදර ඇවිල්ලා ටිකක් රෙස්ට් එකේ ඉඳලා ඊට පස්සේ වොෂ් එකක් එහෙම දාගෙන ආයි ආවා වැඩ කරන්න කියලා දැන් තව ටිකකින් ආයි වැඩ වගේක් තියෙනවා ටික කරලා ආයි මීටින් එකක් තියෙනවා එහෙනම් අපි බලමු මේ මීටින් එකේදී අපි මොනවද කරන්න කියලා ඒ දේවල් ටිකක් බලලා බලමු මොකද වෙන්නේ කියලා දැන් නම් මේ වීඩියෝස් වගේක් ෂෙයා කරන්න තියෙනවා ඒ වගේම තව පොඩි අලුත් channel එකක් පටන් ගත්තා මම ඒ channel එකේ descriptions දාලා තියන්න description එකේ link එක දාලා තියන්නම් ඒකේ ඒක අපි කතා කරන ඔය කෝඩ් ගැන දේවල් ප්‍රෝග්‍රෑම් දේවල් එතකොට මොනවද ෆ්‍රේම්වර්ක් ඒ වගේ කියන්නේ අර ප්‍රෝග්‍රෑම් රිලේටඩ් දේවල් ඒ කියන්නේ අපි ඉතින් කෝඩින් කතා කරන්නේ නැහැ software engineering field එකට ඊට පස්සේ computer science cyber security field වලට අදාළ දේවල් ඊට පස්සේ අලුත් එකන ID අන්න ඒ වගේ දේවල් තමයි ඒක අපි කතා කරන්නේ ඒකත් check කරන්න description එකේ group description එකේ link එක දාලා තියන්නම් ඒ channel එකෙත් හරි guys එහෙනම් මම මේ වැටි ඉවර කරලා එන්නම් හරි guys මාර රිදමතයි මාර මහන්සිය දැන් නිදා ගන්න යන්න හදන්නේ ඔයාලට වෙනසි vlog එකත් edit කර කර හිටියේ ඒ වගේ මේ අවුරුද්දට දාන අන්තිම වීඩියෝ එක guys ඉතින් මේ අවුරුද්දේ ගොඩක් දේවල් ඔයාලට කරගන්න බැරි වෙන්න පුළුවන් සමහර විට සමහරට ගොඩක් දේවල් හරියට කරන්න පුළුවන් ඉතින් ඔයාලට කරගන්න බැරි වුණා නම් ඊළඟ අවුරුද්දේ වැටි ටික හරියට කරගෙන කරන්න බැරි වෙච්ච දේවල් කරගන්න ඒ වගේම මොනවා හරි දෙයක් සාර්ථකව කරගත්තා නම් ඊට වඩා හොඳ විදිහට කරන්න ඒ වගේම guys මේ අවුරුද්ද කියන්නේ අවුරුද්දේ අන්තිම හරිය ගම් වතුර ප්‍රශ්නෙත් එක්ක මිනිස්සුන්ට ගොඩක් කරදරනවා ඉතින් ඊළඟ අවුරුද්දේ ඒ වගේ දෙයක් ආයෙ මිනිස්සුන්ට වෙන්න බැගෙන කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ඒ වගේම 2026 අවුරුද්ද ඔයාලා ඔක්කොටම කිරියෙන් පෙරියෙන් උතුරන හොඳ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එහෙනම් ඔයාලගේ වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලා මම මේ vlog එක නවත්තනවා thank you guys